ශුද්ධ බයිබලයේ කියවමු. සියලු දෙනාටම දේවාශිර්වාදයෙන් පිරුණු සුබ සබත් දවසක්. අද 2026 ජනවාරි 18 වෙනි ඉරිදා. උත්පත්ති කතාව 16 වෙනි පරිච්ඡේදය. හාගර් සහ ඉස්මායිල් ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. එහෙත් ඇයට හාගර් නම් මිස්ර ජාතික වහල් කෙල්ලෙක් සිටියාය. එබැවින් සාරයි ආබ්‍රම්ට කතා කොට බලන්න සමිදානන් වහන්සේ මා දරුඵල ලැබීමෙන් වළක්වා ඇත. කරුණාකර මාගේ වහල් කෙල්ල වෙත යන්න. සමහර විට ඇගෙන් මට දරුවෙකු ලැබෙන්නට පුළුවනැයි කීවාය. ආබ්‍රම්ද සාරයිගේ කීමට එකඟ විය. මෙලෙස ආබ්‍රම් කානන් දේශයේ අවුරුදු 10ක් විසූ පසු ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයි මිස්ර ජාතික සිය වහල් කෙල්ල වන හාගර් සිය සැමියා වන ආබ්‍රම්ට භාර්යාව කොට දුන්නාය. ඔහු ඇය සමග එක් වූ පසු ඇය පිළිසිඳ ගත්තාය. හාගර් පිළිසිඳගත් බව ඇය දැනගත් පසු ඇගේ ස්වාමිදුව සුළුකට සැලකුවෙන් සාරයි ආබ්‍රම්ට කතා කොට මට අවමානයක් සිදු වූයේ ඔබේ වරදින්ය. මම මාගේ වහල් කෙල්ල ඔබට අඹෝක වශයෙන් පාවා දුනිමි. තමා පිළිසිඳ බවගත් දැනගත් පසු ඇය මා සුළුකොට සිතන්නීය. වරද කාගේද කියා දෙවියන්ටම පෙනීමයි කීවාය. ආබ්‍රම්ද සාරයිට උත්තර දෙමින් මෙන්න ඔබේ වහල් කෙල්ල. ඔබම ඇය බාරගන්න. ඔබ කැමති දෙයක් ඇයට කරන්නයි කීය. එවිට සාරයි ඇයට තදින් හිරිහැර කළේ ඇය තම ස්වාමි දුව වෙතින් පලා ගියේය. මෙසේ හාගර් පලා යද්දී ෂූර් දක්වා යන මාර්ගයේ තිබෙන පාලුකරේ දිය උල්පතක් ළඟදී සමිදානන් වහන්සේගේ දූතයාට ඇය හමු වූවාය. ඔහුද කතා කොට හාගර් සාරයිගේ වහල් කෙල්ල ඔබ ආවේ කොහෙන්ද යන්නේ කොහෙදයි ඇසීය. ඇය උත්තර දෙමින් මම මාගේ ස්වාමි දුව වන සාරයි වෙතින් පලා යමි කීවාය. එවිට සමිදානන් වහන්සේගේ දූතයා ඇයට කතා කොට නුඹේ ස්වාමි දුව වෙත අපසු හැරී යන්න. ගොස් ඇයට යටත්ව සිටින්නයි කීය. ඔහු තවදුරටත් මෙසේ කීය. බොහෝ දරුඵල මම ඔබට දෙමි. ගණන් නොකළ හැකි තරම් විපුල දරුඵල ඔබට දෙමි. ඔබ දරුවෙකු පිළිසිඳ ඇත. පුතෙකු බිහි කරනු ඇත. හිමිතුම ඔබ පීඩා හඬ ඇසූ බැවින් ඔහුට ඉස්මායිල් යන නම තබන්න. ඒ මිනිසා වල් මීමිකි. කාටත් ඔහු එරෙහි වේවි. කවුරුත් ඔහුට එරෙහි වේවි. නෑදෑයින් හැරදමමින් කල් යවාවි. තවද ඈ තමාට කතා කළ සමිදානන් වහන්සේට ඔබ සියල්ල දකින දෙවියෝය යන අර්ථය ඇති එල්රෝයි කියා නම් කළාය. ඒ මන්ද මා දුටු තැනන් වහන්සේ මාත් දැක මම තවම ජීවත්ව සිටිනවා නොවෙම්දැයි ඈ තමාගෙන්ම ප්‍රශ්න කළ බැවිනි. කාදේශ් සහ බෙරෙත් අතර පිහිටි ඒ ලිඳට මා දක්නා ජීවමාන තැනන් වහන්සේගේ ලිඳ යන අර්ථය ඇති බෙයර් ලහයි රෝයි යන නම තබන ලද්දේ එබැවිනි. හාගර් ආබ්‍රම්ගෙන් පුතෙකු ලැබුවාය. ආබ්‍රම් ඔහුට ඉස්මායිල් යන නම තැබීය. මෙකල ආබ්‍රම්ගේ වයස අවුරුදු 86ක් විය. දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනය මෙසේය. සිල් දිනාටම ජේසු පිහිටයි.